මගේ ලස්සනම ලස්සන හීනේ මම අද හැබෑ කරගත්තා. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් ඕගොල්ලන්ගේ රූම් එක, ඕගොල්ලන්ගේ කිචන් එක ඕනම ඒරියා එකක් මාස්ටර් ඉංජිනේරින් ආයතනයට කියලා ලස්සන කරගන්න මේ මං වගේ. ආයිබෝවන් කිරිබත්ගොඩ මාස්ටර් ඉංජිනේරින් ආයතනය ලංකාව පුරාම ආදරණීය සුන්දර ඔබගේ නිවස් කුස්සිය කාමර ලස්සන කරන් යන ගමනේ තවත් සුන්දර යුවතියක් ඉන්නවා මාත් එක්ක එකතු වෙලා. ඉතින් කවුරුත් දන්නවා නවපරපුරයේ ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පිනිය නායමු තච්චලා ඉන්නවා. නායමි මොකද අපි හම්බුනේ එකපාරට? ඇත්තටම මේ අවුරුද්දෙන් පස්සේ මට ඕන වුණා මගේ රූම් එක සම්පූර්ණයෙන්ම අලුත් කරන්න. ඊට පස්සේ ඉතින් මං හැමතැනින්ම හෙව්වා මගේ ඔළුවේ තියෙන විදිහට මට කොහොමද කරගන්න ඕනේ කියන එක. ඉතින් සෝෂල් මීඩියා හරහා ආවා හැමෝගෙම අහලා බැලුවා. ඉතින් එතකොට මට දැනගන්න ලැබුණා අපේ ආටිස්ට් ගොඩක් අයියගේ මාස්ටර් ඉංජිනේරින්ගෙන් තමයි කරගෙන තිබුණේ අපේ වැඩ ටික. ඉතින් මට හිතුණා මේ විශ්වාසය ඒ කියන්නේ අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ මොකක් හරි විශ්වාසයකට නේ ඒගොල්ලෝ හැමෝම වැඩ කරගෙන තිබුණේ. පොඩි කරදරයක් දුන්න නායමි. ඉතින් කොහොමද මේක කරන්නේ කොහොමද අයියේ මේවල ප්‍රයිස් කොහොමද මේවල කල්පයවත්ම කොහොමද ඩිසයින් කොහොමද. ඉතින් මේ ඔබ මේ පේන හැටි සම්පූර්ණයෙන්ම ස්ටීල් වලින් තමයි අපි නිෂ්පාදනය කරන්නේ සියලුම දේවල්. ඉතින් මේ නායමිගේ කාමරේ ලස්සන කරන්න යන්නේ අල්මාරි, ඩ්‍රෙසින් ටේබල්, බෙඩ්රූම්, සයිඩ් කබඩ් නේ නාමි. ඔක්කොම මට සුදු පාටට මට ඕන ඔළුවේ තිබ්බ ඩිසයින්ස් වගේක්. ඉතින් ඒ ඔක්කොම අයියා හරියටම ඒ විදියටම කරලා තිබුණා. ඇත්තටම thank you. ඉතින් අපි කාමරේට ගිහලා පෙන්නන්න පොඩි arrangement එකක් තියෙන්නේ කොහොමද කියලා අපි තාපුණියෙන් පෙන්නන්න. එහෙනම් බොහොම ස්තුතියි. රැඳී සිටින්න මාස්ටර් ඉංජිනේරින් YouTube channel එක Facebook ඊටුවත් එක්ක. ඉතින් නායමට බොහොම ස්තුතියි. අපිව තෝරගත්තට ලංකාවේ ගොඩක් ආයතන අතරින් මේ නිෂ්පාදනය සිදු කරන්න. අපි බලමු ඉස්සරහට ගිහලා. ඔන්න ඉතින් මගේ හිතේ තිබ්බ පුංචි නෙමෙයි ලොකුම ලොකු හීනයක් හැබෑ වුණා. ඒ තමයි මගේ රූම් එක අවුරුද්දෙන් පස්සේ වෙනස්ම විදිහකට අලුත්ම විදිහකට ලස්සන කරගන්න මට උවමනා වෙලා තිබුණා. ඉතින් ඇත්තටම මේකට ගොඩාක්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මාස්ටර් ඉංජිනේරින් ආයතනයට. මොකද හේතුව මගේ හිතේ තිබ්බ විදිහට ඒ විදිහටම හදලා අවශ්‍ය දවසටම මට රූම් එක ලස්සනට arrange කරලා දුන්නා මාස්ටර් ඉංජිනේරින් ආයතනය. ඉතින් ඇත්තටම මේ වෙලාවේ ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මට ඕන වුණා ඇත්තටම ටික කාලයක් රැඳෙන විදිහට මගේ බරු ටික හදාගන්න. මොකද දැන් තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක හැම වෙලේම අපිට ෆර්නිචර් මාරු කරන එක හරි අමාරුයිනේ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ලෝහ වලින් තමයි මට කරමු කියලා අයියා යෝජනා කරේ. ඒක අවුරුදු 10ක් විතර අපිට මේක තියාගන්න පුළුවන් කියලා. සහ අනිත් එක මට සුදු පාටට මං හරි ආසයි. ඉතින් සුදු පාටට මට අවශ්‍ය විදිහට අවශ්‍ය ඩිසයින් වලින් මට කරලා දුන්නා. හරිම නීට් දැක්කහම හිතා ගන්නවත් බෑ. මං අද කියන දැක්කහම මට හිතා ගන්න බෑ මේක ලෝහ වලින් මෙච්චර ලස්සන ෆිනිෂින් එකක් එක කොහොමද ගන්නෙ කියලා. ඉතින්
ඇත්තට මම ගොඩාක් පේජස් බැලුවා කොතනින්ද මම කරගන්නේ සෝෂල් මීඩියා වලින් හොයලා අන්තිමට මම තෝරගත්තේ එකම තැන තමයි මාස්ටර් ඉන්ජිනියරින් ආයතනය. ඉතින් වගකීමෙන් කියන්න පුළුවන් ඕගොල්ලොත් මේ වගේ ලස්සන රූම් එකක් කරගන්නවා නම් මාස්ටර් ඉන්ජිනියරින් ආයතනයට කතා කරන්න. මොකද ඇත්තටම මම ගොඩාක් කාර්යබහුලයි. එතකොට ආයතනයේ කට්ටියත් ගොඩක් කාර්යබහුලයි. ඉතින් මේ කාර්යබහුලත්වයත් එක්ක අපි ගනුදෙනු කරද්දී හරි සීරුවෙන් ගනුදෙනු කරන්න ඕනේ. ඉතින් එතකොට අපි කතා බහ කරගෙන කාලේ මැනේජ් කරගෙන ඉතින් හරි සුහදශීලීව මට මේ කටයුතු ටික කරගන්න ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඉතින් ඔයගොල්ලන්ට පේන්නේ නැති ගොඩාක් ලස්සනට දැන් මගේ රූම් එක තියෙනවා. තව නැහැ. තව මේ රූම් එකේ වැඩ ඉවර නැහැ. තව ඕනමන්ට්ස් තියලා, කාපට්ස් දාලා, කර්න්ස් ඇවිල්ලා. ඒකට මාර ලස්සනට මගේ රූම් එක arrange කරලා දුන්න මාස්ටර් ඉන්ජිනියරින් ආයතනය. ඉතින් ඇත්තටම ගොඩාක් ස්තුතියි. මේ තියෙන මගේ ඩ්‍රෙසින් ටේබල් එක. මේකත් මට ඕන විදිහට තමයි කලර්ස් මේ හැන්ඩල්ස් ඔක්කොම ඩිසයින් එකත් එක්ක මට ඕන විදිහට ලස්සනට ඒ විදිහටම හදලා දුන්නා. මේකේ තමයි ඇත්තටම වැඩ ඉවර නැහැ. තාම බඩු මොකුත් තියලත් නැහැ. මගේ රූම් ටූර් එකේදී අනිවාර්යෙන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද මගේ ඩ්‍රෙසින් ටේබල් එක තව මිරර් එකක් ආවට පස්සේ කොහොමද ලස්සනට arrange වෙන්නේ කියලා. මේ තියෙන මගේ ornaments තියෙන ටික ඒ ඔක්කොම මට ඕන විදිහට තමයි plan කරගත්තේ. ඒ ඩිසයින් එක ඒ විදිහටම කරලා දුන්නා. ඉතින් මේකත් එහෙමයි මගේ අතන තියෙනවා hand bag තියෙන ටික මෙතනත් තව ornaments තියෙන ඒවා. අතන cupboard එක ඒ හැම දෙයක්ම මට අවශ්‍ය විදිහට ඉතින් ඇත්තටම හරි වගකීමෙන් ඒගොල්ලෝ කළා. ඔන්න ආරාධනා කරනවා එහෙනම් ඕගොල්ලන්ගේ රූම් එක, ඕගොල්ලන්ගේ කිචන් එක, එතකොට අල්මාරි මේ සියලුම දේවල් ලෝහ වලින් කරගන්නවා නම් යන්න ඕනේ එකම තැන තමයි කිරිබත්ගොඩ මාස්ටර් ඉන්ජිනියරින් ආයතනය.